ආයිබෝවන් මාමි. ඔව් සුබ දස්සනක් අයිබෝවන්. මම මාමගෙන් අදත් අහන්නම්කෝ ප්‍රශ්නයක්. ඔව්. මිනිසා සබාදහමට පාරායත්ත ඇතිරීමක් පවතිනවා කියලා ඔබ කියනෝනේ. ඔව්. ඒ ඇයි? ඒ කියන්නේ පුතා කියන්නේ මිනිහට සබාදහමෙන් සායත්ත චර්යාවක් ගමනක් තියෙද කියන එක වගේ තමයි නේ ඒකනේ. ඔව්නේ. එහෙනම් ඔකෙන් අහන්න පුතා මොකද්ද මිනිසාට සබාදහමෙන් සායත්ත ගමනක් මේ තියනවද කියන එක නේ. ඇයි මිනිහා සබාදහමේ පරායත්ත හැසිරීමක් නැත්නම් පරාරෝපණයක් තියෙද කියන එක තමයි මේකෙන් මට හිතෙන්නේ නේ. මෙහෙම එකක් තියෙනවා. මිනිහට තමන්ගේම වූ සබාදහම ඇත්තම සබාදහම හැර ගමනක් ඔහුට නැහැ. සබාදහමට පුළුවන් ඔහුව හැරලා යන්න. ඔහු අතහැර දාලා යන්න පුළුවන්. මිනිහ ගණන් කරන්න හිතන්න ඕන දේ තමයි සබාදහමින් වියුක්ත සබාදහමට අනුගත නොවන සබාදහම හා බැඳිච්ච නැති ගමනක් මිනිහට නැහැ. මිනිහට තියෙන්නේ සබාදහමට පරායක්ත පරාරෝපණීය හැසිරීම. ඒ නිසා මිනිහට සායත්ත වූ සාදීන වූ ඒකෙන් වියුක්ත වූ ගමනක් නැහැ. එහෙම යන්න පුළුවන් හැකියාවක් නැහැ. මිනිහාගේ ඛේද වාචකයේ තියෙන්නේ සබාදහමට එරෙහි වූ සායත්ත ගමනක් ඔහු යන්න උත්සාහ කිරීම. එහෙම යන්න බෑ. එහෙම ගියොත් වෙන්නේ මිනිහගේ පැවැත්මක් නැහැ. ඒ නිසා සබාද චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ තියෙන සබාදා මේ ස්වභාවික වර්ණය කියලා. ඒ ස්වභාවික වර්ණයේදී ඉදිරිපත් කරන අදහස් තමයි සබාදහම Tamanට ගැළපෙන දේ පවත්වාගෙන යමින් නොගැළපෙන දේ ඉවත් කරමින් යන්නේ. එතකොට මිනිහා සබාදහමගේ එක ගේමකට ගිහින් අවසානයේ මිනිහා තමන්ගේ මුල අමතක කළා. හරියට කියනොනම් දෙමව්පියන්ට විරුද්ධව යන දරුවෝ වගේ අවසානයේ මුල අමතක වෙනවනේ. ඒ නිසා අපිට අර මව නැතුව දරුවෙකුට පවතින්න බැරුව වගේ. දෙමව්පියෝ නැතුව දරුවන්ට පවතින්න බැරුව වගේ. මේ අයන්ද්‍රිය බැඳීම මේ අවියෝජනීය බැඳීම තමයි සබාදහම එක මිනිස්සේ තියෙන්නේ. මිනිහා අගේ උමතු ස්වභාවය තමයි මේ මානව කේන්ද්‍රීය අහංකාරය කියලා මම අර කිව්වේ. ඒ අහංකාරයේ උඩඟුකම නිසා තමන්ට විරුද්ධව හැසිරීමක් තමයි සබාදහමට විරුද්ධව හැසිරෙනවා කියන්නේ. ඔහු එතනදී කරන ක්‍රියාදාමය ඔහු ගත්තහම මේ ඇත්තම කමන උඩඟු උද්දච්ච හැසිරීමක්. එහෙම වෙන්න බෑ. අපි මිනිස්සේ යන්න ඕන දේ තමයි සබාදහම එක්ක අර මං හැමතිස්සෙම කියන්නේ සමගාමී ගමනක්. ඒ සමගාමී ගමන අර බඹරෙකු යන වගේ ගමනක්. මල නොතල රුන් ගන්න වගේ. ඒ නිසා මිනිහා මේ සබාදහම එක්ක තියෙන අවියෝජනීය බැඳීම ආරක්ෂා කරගෙන ඒකත් එක්ක සමගාමී ගමන ගියොත් මිනිහට යන්න පුළුවන්. නැත්තම් අද වෙන විටවත් වෙලා තියෙන තත්ත්වය තමයි සබාදහම එක්ක ගේමකට ගිහින් මිනිහා ඒ ගේමෙන් පරදිලා නන්නත්තර වෙලා අන්තෝ ජටා බහි ජටා කරගෙන මේ සැනසෙන්න තියෙන ලෝකයේ ඔහු වෙනසෙන බවක් තමයි පේන්නේ. ඒ නිසා Taman නිර්මාණය කරපු ලෝකය පෘථුවිය මේ පෘථුවිය එකතරන බැඳීම දිදරවා නොයන්න මිනිහා වැඩ කරගන්න ඕන. එහෙම නොකරොත් මිනිහට වෙන්නේ වෙනසෙන්නම තමයි. සැනසෙනවද වෙනසෙනවද කියන එක තීරණය වෙන්නේ මිනිහාගේ තියෙන මෙන්න මේ නිවැරදි සම්‍යක් දෘෂ්ටික අවබෝධය මත කරන යහපත් සම්භාවිතය තුලම පමණයි. මාම එතකොට මිනිසුන්ට සායත්ත ගමනක් නැද්ද? සායත්ත ගමනක් සායත්ත වෙන්නම බෑ. ඔව්. මොකද මේ දන්වැලක පුරුක්කාකාරයෙන් මේ සියල්ල සකස් වෙලා තියෙනවා. ඔව්. එකිනෙකින් එකිනෙකට අවිය මේ වෙන් කරන්න බැරි බැඳීමක් අන්තර් බැඳීමක් තියෙන්නේ. ඒ නිසා සායත්ත වෙන්න නම් අපි එකකින් ගැලවෙන්න එපා, වියුක්ත වෙන්න එපා. එහෙම සායත්ත හැසිරීමක් කරන්න බෑ. මොකද කොටින්ම කියනවා නම් අර මේ සබාදහමේ පදයකට තමයි මිනිහට නටන්න වෙලා තියෙන්නේ. ඒ නිසා මිනිහා මේ උඩුගම් බලා යන ඔයි කියන්නේ මිනිහා මේ ගේමකට යන ඒව අසාර්ථක නිරාර්ථක අඥාන මේ මානව හැසිරීමක්. ඒ නිසා සබාදහමේ චර්යාව හා මානව චර්යාව සබා සංස්කෘතිය හා මානව සංස්කෘතිය එකින් එකට පෑහෙන ආකාරයේ ගමනක් යන්න ඕන. ඒක අතිශය සංකීර්ණයි. ඒ සංකීර්ණ ක්‍රියාවලිය මිනිසා කරන්න ඕන නිවැරදි අවබෝධයම මත තමයි. ඇතිදී ඇති සැටියෙන්
දැකලා ඒක කරන්න ඕනේ. ඇති දේ ඇති සැටියෙන් ලෝ දකින මිනිස්සු ලද දේ විඳ සතුටින් ලෝ වෙසෙන මිනිස්සු. ඒක තමයි. එහෙනම් මාමේ අද වැඩසටහන සම්බන්ධ වුණාට බොහෝම